අදත් ඔයගලන්ව මගේ channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. දවස් කිහිපයකට අදත් මම meal prep කරන්න තමයි යන්නේ. ඉතින් අද වීඩියෝ එකේ නම් මම හැම කෑම එකක්ම වගේ උයනවා ඔයාලට පෙන්නනවා. ඉතින් මම අද සුදුපත් උයලා වම්බඩු එකක් හදන්න හිතන් ඉන්නවා චුට්ටක් වෙනස් විදිහකට. ඒ වගේම කඩලකාරී එකක් ඉස්සු තෙල් දාලා පාපඩන් ටිකක් වැදලා ගන්න තමයි හදන්නේ. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉස්සෙල්ලම හොඳට හාල් ටික හොදලා රයිස් කුකර් එකේ බත් ටික උයා ගන්නවා. ඊළඟට කඩල කරි එක හදා ගන්නවා. ඉතින් මම ටින් කරපු කඩල තමා ගන්නෙ. ඒවත් තම්බලා තියෙන්නේ. ඒව නම් හරි ලේසියෙන් උයා ගන්න පුළුවන්. තම්බපු කඩල උනාට තව චුට්ටක් විතර තම්බ ගන්න ඕනේ. කඩල ටික හොඳට හොදගෙන මේ විදිහට සාස් එකට දාගෙන මම එකතු කරගත්තා කහ කුඩු ටිකක්, තුන පහ කුඩු ටිකක්, ඒ වගේම උළු හාල් ටිකක්, මිරිස් කුඩු චුට්ටක්, මිරිස් කුඩු නම් ගොඩාක්ම අඩුවෙන් තමයි එකතු කරගත්තේ. ඒ වගේම ලුණු කුඩු ටිකක්, මෙතන තියෙනවා සුදු ලුණු ටිකක්, ඒ වගේම මෙතන තියෙනවා කුරුඳු පොතු, ලුණු, මෙන්න මේ ටික එකතු කරගත්තා. ඊළඟට මේ ටික ටිකක් කලවම් කරලා මම වතුර ටිකක් දාලා ලිපේ තියා ගන්නවා. හොඳට කඩල ටික තම්ම ගත්තට පස්සේ මේකට කිරි දා ගන්නවා. දැන් මම කිරි ටික මේ විදිහට දා ගන්නවා කඩලයකට. මෙහි අපි පාවිච්චි කරන්නේ අර ටින් කරපු පොල් ක්‍රීම් එකනේ. ක්‍රීම් එක ගොඩාක් කුකු නිසා ඒකට වතුර කලවම් කරලා තමයි කඩලයකට දාගත්තේ මම. කිරි දැම්මට පස්සේ හොඳට මේ කඩල හොද්ද උතුරන්න දීලා ඊළඟට පැදපු 3-5 කුඩු චුට්ටක් විතර උඩින් දාගන්නවා. ඉතින් මේ විදිහට තමයි කඩල කරි එක හදාගත්තේ. දැන් ඉස්සු ටික හදාගන්න කලින් ඉස්සු ටිකට ලුණු කුඩු චුට්ටක්, ඒ වගේම කහ කුඩු, දෙහි ඇඹුල් චුට්ටක් දාලා හොඳට හොදගෙන පැත්තකින් තියාගන්නවා. ඊළඟට වම්බඩු ගෙඩිය මේ විදිහට පොඩි පොඩි කැලි වලට කපාගෙන ඒකට කහයි ලුණුයි අත ගාලා පැත්තකින් තියාගත්තා. වම්බඩු එක හදාගන්න තව පේස්ට් එකක් මම හදාගන්නවා. ඉතින් ඒකට ලොකු තක්කාලි ගෙඩි දෙකක් කපා ගත්තා. ඒ වගේම සුදු ලුණු ටිකක් ලෑස්ති කරගත්තා. තව වේලිච්ච මිරිස් කරල් 4ක් විතර අතින් 2-3ට කඩා ගත්තා. මෙන්න මේ ටික ටෙම්පරාදු කරගන්නවා. ටෙම්පරාදු කරලා නිවෙන්න තියාගන්නවා. ඉතින් දැන් මේක ටෙම්පරාදු කරන්න තමයි මම මේ හදන්නේ. ඒකට පෑන් එකක් ලිපේ තියලා ඒකට මම තෙල් ටිකක් එකතු කරගත්තා. ඊළඟට සුදු ලුණු ටිකත් එකතු කරගත්තා. සුදු ලුණු ටික තෙලෙන් බැදීගෙන එනකොට එකතු කරගන්නවා අර වේලිච්ච මිරිස් කරල් ටික. දැන් මම මේකට එකතු කරගන්නවා කපාගත්ත තක්කාලි ගෙඩි දෙකක්. අන්තිමටම මම එකතු කරගන්නවා වම්බඩු ටික. වම්බඩු ටික හොඳට කලවම් කර කර තෙලෙන් ටෙම්පරාදු කරගන්න ඕන. මේ වම්බඩු අමු වෙන්නේ නැති වෙන්න හොඳට තඹ ගන්න ඕන තෙලෙන්. විනාඩි 2ක් විතර දැන් මම මේක වහලා තියනවා පියනෙන්. විනාඩි 2ක් විතර පියනෙන් වහලා තියලා ඊළඟට මම පියන මේ විදිහට අයින් කරගන්නවා. දැන් මේක මම ආපහු හොඳට කලවම් කරගන්නවා. ඊළඟට වම්බඩු එක ලිපෙන් බාලා මම මේ විදිහට පිඟානකට දාලා හොඳට තුනී කරගත්තා. මේක නිවෙන්න දෙන්න ඕන චුට්ටක්වත් රස්නේ නැති වෙන්න. මොකද මම මේ වම්බඩු ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් බ්ලෙන්ඩ් කරගන්න නම් මේකේ රස්නේ නැති වෙන්න ඕනනේ. ඔන්න මම ඉතින් මේ ටික නිවෙන්න තියලා ඊළඟට මම ඉතුරු වැඩ ටික කරගන්නවා. දැන් ඉස්සු ටික තෙල් දාගන්න තමයි යන්නේ. තෙල් දාගන්න කලින් ලුණුයි ගම්බිරිස්සුයි අත ගාලා ඉස්සු ටික වෙනම පැත්තකින් තියාගත්තා. දැන් ඒ ඉස්සු ටික චුට්ටක් බැද ගන්න යන්නේ තෙල් චුට්ටක් මේ පෑන් එකට දාගෙන. මේ ඉස්සු ටික බැදෙනකොට ඔයගලන්ට පේනවා ඇති ඉස්සන්ගේ ඇතුලේ තියෙන වතුර ටික අයින් වෙනවා. ඉතින් මේ සාස් එකෙන් වතුර ඔක්කොම අයින් කරගන්න මම ඉස්සු වෙනම මේ විදිහට අයින් කරගන්නවා.
ඊළඟට ඒ සාස් එකේම ඉසෝ ටික තෙල් දාගන්න තමයි හදන්නේ. ඉතින් ඒකට මම මෙතන කපාගෙන තියනවා තක්කාලි ටිකක්, කරදමුංගු, අබ, ඒ වගේම කුරුඳු පොතු, සූදුරු, ඉසෝ ටික තෙල් දාගන්න මේ ටිකත් මම ලෑස්ති කරගත්තා. සාස් එකට තෙල් ටික දාලා රත් වේගෙන එනකොට මුලින්ම මම එකතු කරගන්නවා කුරුඳු පොතු ටික. ඊළඟට පිළිවෙලින් අබ ටික එකතු කරගන්නවා. මේ අබ නම් ටිකක් පිපිරෙන්න හොරයි. මේක මං ඉන්දියන් කඩෙන් ගන්නෙ. ඉතින් ඒ අබවල හැටිද මන් දන්නේ. පුපුරන්න ටිකක් වෙලා යනවා. ඊළඟට දැන් එකතු කරගත්තේ සූදුරු. ඉතින් මේ ටික හොඳට තෙලෙන් පැදෙන්න තියෙනවා. දැන් එකතු කරගන්නවා කරදමුංගු. ඉතින් මං හරි පොඩ්ඩක් තමයි එකතු කරගන්නේ. මීට අමතරව මේ විදිහට සුදු ලුණුත් එකතු කරගන්නවා. දැන් එකතු කරගන්නවා කෑලි මිරිස්. ඉතින් කෑලි මිරිස් චුට්ටක් මම වැඩියෙන් එකතු කරගන්නවා. චුට්ටක් සැරට ඉස්සු ටික තෙල් දාගත්තම රස වැඩිනේ. ඊළඟට රස අනුව ලුණු ටිකකුත් මේකට මම එකතු කරගන්නවා. කපාගත්ත ලුණු ටිකකුත් මේ විදිහට මම එකතු කරගන්නවා. ඉතින් ලුණු චුට්ටක් වැඩිපුර එකතු කරගන්න ඕනේ. මෙතනදී කහ කුඩු චූටකුත් එකතු කරගන්න ඕනේ. ඇත්තටම කරපිංචා රම්පේ ඒවා එකතු කරේ නෑ. ඉතින් ඒවා මගේ ළඟ නැති නිසා ඒවත් එකතු කරගත්තා නම් රසය තවත් වැඩි වෙනවා. ඉතින් සුවඳකුත් එනවා හොඳ. මේ විදිහට ඔක්කොම ටික හොඳට කලවම් කරලා ලුණු ටික තෙලෙන් ටෙම්පරාදු වෙන්න තියෙනවා. ඊළඟට අවසාන වශයෙන් ඉස්සෝ ටික එකතු කරගන්නවා. මේ විදිහට ඉස්සෝ ටික තෙල් දාගත්තට පස්සේ අන්තිමටම මම අර වම්බටු ටික හදාගන්න පේස්ට් එක හදාගන්න තමයි දැන් යන්නේ. කලින් උයාගත්ත වම්බටු ටික මම පිඟානකට දාගත්තනේ. ඉතින් ඒ පිඟානෙන් භාගයක වගේ ප්‍රමාණික වම්බටු ටික මේ විදිහට මම බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. දැන් තියෙන්නේ බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් බ්ලෙන්ඩ් කරගත්ත වම්බටු ටික මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට මේ ඔක්කොම ටික ආයෙමත් ටෙම්පරාදු කරගන්නවා. කලින් වම්බටු ටික ටෙම්පරාදු කරගත්ත සාස්පානම මම පියනකින් වහලා තියලා ඒක දැන් මේ වෙලාවේදී අරගත්තා. ඊළඟට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙන්න තියලා මම එකතු කරගන්නවා අබ ටිකක්. අබ ටික රත් වෙගෙන එනකොට වම්බටු එක රස කරගන්න උඹලකට ටිකකුත් එකතු කරගන්නවා. ඊළඟට පිළිවෙලින් උළුහාල්, සුදු ලුණු, ඒ වගේම ලුණු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, තව 3-5 කුඩු ටිකක්, සියඹලා යුෂ ටිකක් මෙන්න මේ ටික එකතු කරගෙන වතුර චුට්ටකුත් දාගන්නවා. ඊළඟට විනාඩි 5ක් විතර ලිපේ තියලා අර හදාගත්ත වම්බටු පේස්ට් එක එකතු කරගන්නවා. මේ ටික හොඳට කලවම් කරගෙන ඉතුරු වම්බටු ටිකත් මේකට එකතු කරගන්නවා. ඊළඟට ආයෙමත් වතුර ටිකක් දාලා විනාඩි 4ක් විතර මම ලිපේ තියාගන්නවා මේ වම්බටු ටික. අර පේස්ට් එක නිසා අඩිය අල්ලන්න බලනවා. ඒ නිසා මේ විදිහට හැඳි ගන්න ඕනේ. ඊළඟට පියනකින් වහලා විනාඩි 3-4ක් උයා ගන්න ඕනේ. පියන අයින් කරගත්තට පස්සේ මේ විදිහට පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. එතකොට මේකේ රසය තවත් වැඩි වෙනවා. කිරි ටික හොඳට වම්බටු ටිකට අල්ලනකම් ලිපේ තියාගන්න තමයි දැන් ඕනේ. ඉතින් වම්බටු ටික මම මේ විදිහට තමයි හදාගත්තේ. වීඩියෝ එක ටිකක් දිග වෙන නිසා මං හිතුවා ඊටු කොටස තවත් වීඩියෝ එකකින් අරන් එන්න. එහෙනම් එතකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.